අද දවසේ ඇත්තටම මද්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම ගැන ජාතිය සමගිය ඔක්කොම එකතු වෙලා අපි ඒක තුරන් කරන්න වැඩපිළිවෙලක් ගේනකොට මම අද දැක්ක උදේම විපක්ෂ කීප දෙනෙක් කළු වෙඳගෙන ඉන්නවා. වැරදි දෙයක් කරනව නම් විපක්ෂයේ විරුද්ධ පාටට නැගී සිටියා නම් කමක් නැහැ. අද මේවැනි ලංකාව අපේ මව්බිම කියන්නේ ඉතා ලස්සන අලංකාර රටක්. එවැනි උතුම් රට මේ මද්ද්‍රව්‍ය කියන උවදුරෙන් පීඩාවට පත් වෙලා කළු වෙලා ඉන්නකොට ඒකට එරෙහිව අපි ආණ්ඩුවක් හැටියට නැගිටිනවා කියනකොට මෙන්න මෙතන බලනකොට ඔක්කොම කළු ඇඳගෙන විරුද්ධතාවය පෙන්නනවලු. මොනවද අනේ? ඔබට අද කිව්වා වගේ ඒ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දැන් කියලා නතර කරා වගේ මේක ඒගොල්ලෝගේ මේ මොනවද කියන්නේ ඒගොල්ලෝට අවසානය තමයි. ඇත්තටම හොඳම අනාවකය කියලා තමයි නතර කරේ. ඒ වගේ කිව්වා නාඩගම්ලු. මේක නාඩගමක් නෙමේ. මේක අපේ රටේ අනාගත පරපුර නාස්ති කරන්නේ ලොකු වියසුමක්. මේක නිකන් වීලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අත කතා කරන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන් කිව්වා ඇත්තටම උතුරු නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය නැති වෙලා තරුණයන් නැති වෙලා ඒ නිසා අනාගත පරපුරක් නැති වෙන දේ ගැන අපි අද කතා කරන්නේ. ඒක නම් නාඩගමක් කියන්නේ ඔබ ඒකට මුල පුරනවද කියලා සැකේකුත් ඇති වෙනවා.